ඉතින් ඔන්න මං අපේ අලුත් ගෙදර පදිංචියට ආවට පස්සේ ඔයාලට ගොඩාක් වීඩියෝ ගෙනල්ලා ඇත්තේ හවස් වරුවේ. ඒ කියන්නේ මට පොඩ්ඩක් හරි වැඩ අඩු වෙන්නේ හවස. උදේට ඉතින් නැගිටලා කෑම හදලා මේ ඉතින් වැඩ ගොඩයි. ඒත් එක්කම මේ අර නිකන් ඒ වෙලාවට නිකන් රෙකෝඩ් කරන්න මේ කිසිම ඒවෙකුත් නැහැ වගේ නිකන්. ඉතින් ඒක හින්දා තමයි මම වැඩිපුරම මේ හවස් වරුවේ වගේ වීඩියෝස් ගේන්නේ. ඉතින් මේ එක දවසක හවස් වරුවක් මට දවස නම් මතක නෑ. ඉතින් මම ඉතින් උදේට කෑම හදනකොට බැදුමක් හදනවා රෑටත් එක්ක. එතකොට ඒකට හවසට කිරි දාලා මොනවා හරි හොදි එකක් හදාගන්න එක තමයි මම කරන්නේ. දැන් බබාලා දෙන්නත් අපේ කෑම කනවනේ. චූටි දුවත් අපේ කෑම කන නිසා ප්‍රශ්නයක් නැහැ. එයාලට වෙනම හදන්න දේවල් තියුණොත් එහෙම හදනවා. ඉතින් ඔහොම තමයි මං හැමදාම වගේ කරන්නේ. ඉවරයි. අපේ ගෙදර හදන්න කලින් මෙතන තියුණා චූටි කැලයක්. ඉතින් ඒක තියුණා මේ ගහක් තමයි මේ ගහ. දන් ගහ. ඉතින් අපි අතු කපලා ඊට පස්සේ ආපු අතු වලින් හැදුන ගහ තමයි මේ තියෙන්නේ. ලොකු ගහක් තිබුණේ. මට නම් ඇත්තටම හරියට මතක නෑ. හස්බන්ඩ් තමයි කිව්වේ. ඉතින් මේකෙන් අපිට අවුරුද්දට දැන් ගිය අවුරුද්ද වලත් දන් තිබ්බා. මේ අවුරුද්දෙත් ඔන්න අපිට දන් තියෙනවා. දන් කියන එක දැන් දකින්න අමාරුයිනේ සාමාන්‍යයෙන් නේද? හරිම රසයි ඒ වගේම ගුණයි මේවා. අපේ බබාලා දෙන්නත් ගොඩක් ආසයි මේවා කන්න. ලදලු මල් පෙති පවා අපිට අවුරුද්දට දන් තිබ්බා. කජු පුහුලන් තිබ්බා. කජු පුහුලන් හැදුනට නම් අපි කෑවේ නෑ තාම. කජු ටික තියෙනවා. අපි නංගිවත් එක්කන් මේක තියලා. මේ කජු පුහුලන් නේද බලන්න පුතේ? මං හිතන්නේ අන්තිම එකත් තාත්තා කැඩුවනේ පුතේ. ආයේ තාත්තයි නේද අන්තිම එක කැඩුවේ? කජු ඉවරයිනේ. මහ ගොඩක් කියලා එහෙම හැදුන්නේ නැහැ. ගෙඩි 5-6ක් වගේ තමයි හැදුනේ පළවෙනි වතාවට ඉන්දුවට පස්සේ. හයි අපි අම්මයින් දෙන්න කියලා. ඒ දෙන හැමදාම යාගේ පත්ති දෙකේ මඩක් දන්නේ නැහැ පුතේ. කවුද තියෙන්නේ? අම්මෝ යාළුවා දොරේ යනවා.
පහුගිය දවසේ පුංචි පින් වැඩක් කරා. ඉතින් පින් වැඩ කරන්න සල්ලි හැම පින් වැඩක් කරන්න මේ සල්ලි ඕනම නෑනේ. සල්ලි නැතුවත් කරන්න පුළුවන් පින්කම් තියෙනවනේ. ඉතින් ඒ වගේ වැඩක් තමයි මේක. අපේ ගෙදරට කුරුළු ලෑල්ලක් තිබුණේ නෑ කලින්. ඒ කියන්නේ ගොඩක් කලින් තිබ්බා. ඉතින් අපි මේ ආවට පස්සේ එකක් හැදුවේ නෑ. ඉතින් හරියට කුරුල්ලෝ එනවා, ලේන්නු එනවා. මේ ඒක නිසා මං හිතුවා කුරුළු ලෑල්ලක් ගහන්න. තනියෙන් තමයි මං කරේ. මට පුළුවන් විදියට. ඒ වගේම අපේ චූටි දුවත් ගොඩක් ආසයි කුරුල්ලෝ එහෙම බලන්න, සත්තු බලන්න. උනත් මට සතුටුයි. මට හරිම සතුටුයි. මම මේ වගේ කරපු දෙවෙනි වතාව. හරි, දැන් අපි මේකට කැම දාමු. අපිට බෙරිලා බලන්න පුළුවන්. චුටි දු බෙරි බලන්න ආසයි නේද? What you doing? Good boy. කීව පෙම්ගී කතා සුළඟි මුසු වී ගියා ඔබව මතකේ තියා මා දෙව පියවිලා මා සුසු සිරවෙලා යන තුරා Alat එක්ක අන්නේ යාළ බත්ත ටිකක් කාලා යනවා. අම්මේ කොණ්ඩ කුරුල්ලෙක් තව ලොකු ඒ ගණන්ම ලොකු කුරුල්ලෙක්ට කවනවා. පැටියෙක් උම්ම දුන්නවා. ඕකෝ දුන්නා පුතේ. මීමි යාළත් එක්ක වීඩියෝ කරනවා. මේ දෙන්නම මගේ කරේ. ඉතින් අපි කුරුළු ලෑල්ලට මේ විදියට කෑමක් දැම්මා. දාලා ටික වෙලාවකින් කොණ්ඩ කුරුල්ලෝ දෙන්නෙක් ආවා. මං හිතන්නේ උගේ පැටියා තමයි අනිත් එක්කෙනා. ඉතින් ඒක කුරුල්ලෙක්. උගේ පැටියට කෑම කැවුවා එතන ඉඳන්. ඊට පස්සෙත් ගොඩක් ආවා. බලමු යාළ කොයි වෙලාවක හරි එන්නේ. ආපු වෙලාවක වීඩියෝ කරගමු. හොඳට ඊළඟ යන්න ඕන. ආයෙට මෙහෙට වනන්න එපා. එතනට යන්න එපා ඒ වලට. එතනට යන්න එපා. මේ ටිකේ මේ රවුමක් දාලා එන්න අර කුරුළු ලෑල්ල පැත්තෙන්. ආච්චි අම්මගෙනුයි සීයාගෙනුයි හම්බ වෙච්ච අවුරුදු තෑගි වලින් එකක් තමයි මේ ලස්සන කුඩේ. එයා ගොඩක් ආස වුණා මේ තෑග්ගට. ඉතින් මං ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එනකන් ඔයාලා හැම දිනාටම තෙරුවන් සරණයි.